දෙවන ලෝක යුද්ධ සමයේ 1942 වසරේදී වොයිස් ඔෆ් ඇමරිකා මාධ්‍ය ආරම්භ වන්නේ නාසි සහ ජපන් ප්‍රචාරණ වලට එරෙහි විකාශන ජාලයක් ලෙසයි. BBC මාධ්‍ය ජාලයෙන් කුලී පදනම් මත ලබාගත් සම්ප්‍රේෂණ උපාංග ඔස්සේ ඒ විකාශන කටයුතු ආරම්භ වුණා. මේ වන විට ලෝපුරා භාෂා 48කින් ඒ විකාශන ජාලය ව්‍යාප්ත වෙත්තේ ගුවන් විදුලි, රූපවාහිනී සහ ඩිජිටල් යන සියලු විද්‍යුත් මාධ්‍ය ජාල ඔස්සේ. ඒ වටා දෛනිකව රොක්ව සිටින ගෝලීය ප්‍රේක්ෂක සහ ශ්‍රාවක ප්‍රජාව මිලියන 361ක් වනවා. වොයිස් ඔෆ් ඇමරිකා මාධ්‍ය ජාලය රාජ්‍ය මාධ්‍ය ආයතනයක් බවට පත් කිරීමේ විධායක නියෝගයට 1976 වසරේදී අත්සන් තැබුවේ එවක හිටපු ජනාධිපති ජෙරල්ඩ් ෆෝඩ් විසින්. එතන සිට එය පාලනය වන්නේ ඇමරිකානු ආණ්ඩුවේ ෆෙඩරල් අරමුදල් වලින්. වාර්ෂික අයවැයෙන් ඒ සඳහා වෙන් කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 267කට අධිකයි. ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු වන එලොන් මස්ක් වොයිස් ඔෆ් ඇමරිකා වසා දමන්නයි සිය එක්ස් ගිණුමෙන් පසුගියදා ඉල්ලීමක්ද කර තිබුණා. ජනාධිපතිවරයා ඒ වසා දැමීමට තීරණය කිරීමත් සමග එහි සේවය කළ 1300ක් පමණ වූ සේවක පිරිසට වැටුප් රහිත නිවාඩු දී තිබෙනවා. ඇමරිකාවේ පැරණිතම ජාත්‍යන්තර මාධ්‍ය ජාලයක් එලෙස වසා දැමීමට තීරණය කිරීම හරහා ට්‍රම්ප් ආණ්ඩුවේ මාධ්‍ය මර්ධනකාරී වැඩපිළිවෙල මනාව පිළිබිඹුවන බව විචාරකින් ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන පෙන්වා දෙන්නේ ඒ මාධ්‍ය නිදහසට එල්ල කළ බරපතල පහරක් බවයි.